හයි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් කොහොමද ඔයාලට කොහොම හරි වෙසක් එකට නිවාඩු එන්න දවස් 3ක් වගේ තියෙද්දී හදිසියෙම අසනීප වුණා. පිෂන් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නවට පස්සේ කිව්වේ චිකන් ගුන්නේ කියලා. ඉතින් ඒකත් එක්ක එකපාරටම දවස් 3කට කලින් ගෙදර එන්න වුණා. ඉතින් වෙසක් එකට ගහලා තිබ්බ ප්ලෑන් ඔක්කොම වතුර ගියා. මොකද එහෙම ගිහිල්ලා වීඩියෝස් දෙකක්වත් අඩුවමින් පාර කරගන්නවා කියලා හිතාන හිටියේ. කොහොම හරි උනේ අන්තිමේට දවස් ගාණක් ඇඳටම වෙලා රෙස්ට් කරන්න. මොකද බ්ලඩ් ප්ලේට්ලට් කවුන්ට් එක සෑහෙන අඩු වුණා ඒ දවස් ටිකට. ඉතින් දවස ගානෙම බ්ලඩ් චෙක් කරන්න වුණා. ඒ වගේ පුදුම වාසනාවකටම ඉතින් එක දවසක් බලද්දි බ්ලඩ් ප්ලේට්ලට් කවුන්ට් එක වැඩි. අනිත් දවස බලද්දි ඒ වැඩි වෙච්ච ගානටත් වඩා සෑහෙන අඩුයි. කොහොම හරි ඩොක්ටර්ස්ලාටත් පෙන්නපුවාම කියන්නේ වතුර බොන්න දවසට ලීටර් 4ක්වත් වතුර බොන්න. කොහොම හරි ඉතින් මට වැඩිවරම අමාරුනේ වැඩේ තමයි ඒක. මොකද දවසට වතුර ලීටරයක්වත් බිව්වේ නැති මට වතුර ලීටර් 4ක් දවසට බොනවා කියන එක ලේසි වැඩක් උනේ නෑ. ඉතින් මේ දවස් ටිකේම ඇඳටම වෙලා කනවා බොනවා, එක්කෝ ෆිල්ම් එකක් බලනවා නැත්නම් YouTube වීඩියෝ එකක් බලනවා. අනිත් පැත්තට එක්කෝ නිදා ගන්නවා. ඔය ටික තමයි ඉතින් චක්‍ර විදිහටම මේ දවස් ටිකේ කරේ. කොහොම හරි ඉතින් ගෙදර ආපු එකෙන් ඉක්මනට ලෙඩේ සනීප වුණා. මොකද කෑමෙන් බීමෙන් අඩුවක් තිබෙත් නැහැ. ඉතින් මේ වීඩියෝ එකෙන් මට කියන්න ඕන දෙයක් තියෙනවා. කොහොම හරි යාළුවෝ කියලා අපි වට කරන් ඉන්න කට්ටිය ගොඩ අතරින් ඇත්තටම හදිස්සියකට අපිව බලන්නේ කවුද කියන එක තේරුම් ගන්න මේ වගේ අවස්ථාවක් එන්න ඕන. අනිත් දේ තමයි ඉතින් ඔයාලටත් වතුර බොන්නේ වගේ බෑඩ් හැබිට්ස් තියෙනවා නම් අනිවාර්යෙන් ඒවත් නැති කරගන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම ජය වේවා. සනීප වුණාට පස්සේ අලුත් වීඩියෝස් ගොඩකින් හම්බෙමු.